හොඳයි මේ තියෙන්නේ ඩයලොග් වලින් අපිට හඳුන්වලා දුන්න අලුත්ම ෆෝන් එක Inos i5. ඩයලොග් නම් එක බ්‍රෑන්ඩ් කරන්නේ 4i3 කියලා. මම මේකේ බොක්ස් එක පෙන්නන්නම්. මේ තියෙන්නේ එන් අපිට ලබා දෙන බොක්ස් එක. ඩයලොග් මේක බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ i43 කියලා. බොක්ස් එක ගත්තොත් එහෙනම් බොක්ස් එකේ අපිට ඇක්සසරිස් විදිහට දෙනවා චාර්ජර් එකයි හෑන්ඩ් ෆ්‍රී එකයි. අපිට තියෙන බොක්ස් එකේදී නම් ෆෝන් එක ගත්තොත් නම් ගොඩක් ෆැසිලිටිස් තියෙනවා. ෆෝන් එක මේ තියෙන ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එක. ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන් පොඩ්ඩක් බලමු අපි. ෆෝන් එක දැන් රන් කරන OS එක තමයි මොකක්ද Gingerbread OS එකෙන් තමයි මේක දැන් රන් කරන්නේ. dual sim facilities තියෙනවා. එලින්ම ගන්න තියෙන්නේ මේක ඉතින් games වලට නම් ගොඩක් සපෝට් කරනවා. දැන්ට මම ඉන්ස්ටෝල් කරලා තියෙන ගේම් එකක් විදිහට ගන්නම් Need for Speed ගේම් එක. ගේම් එක ගොඩක් ගේම්ස් වලට ගොඩක් සපෝට් කරනවා. මේකේ GP එකක් හොඳ GP එකක් තියෙනවා. ග්‍රැෆික් ගත්තොත් නම් ගොඩක් හොඳ ග්‍රැෆික් මේකේ පෙන්වනවා. බලන්න දැන් ගේම කරන්නේ ඉදවලට තේරෙයි. මේ ගේම් එක තවත් මම රන් කරන්න ඕන ආඩ තේරෙන්නේ නැති ග්‍රැෆික් ටත් එක කොහොමද කියලා. දැන් මම රන් කරලා පෙන්නන්නම් GTA 3 කියන ගේම් එක. සාමාන්‍යයෙන් ගේම් එකක් නම් මෙගාබයිට් 500ක් වගේ සයිස් එකකින් යුක්ත වෙනවා. ඒ වුණාට ඒ ගේම් එකේ ග්‍රැෆික් අතින් නම් ගොඩක් හොඳයි. ෆෝන් එකේ හිර වෙන ඒ වගේ අවුල් නම් වෙන්නේ නැහැ. මේ තියෙන GTA 3 ගේම් එක.
සාමාන්‍ය මැෂින් එකේ රන් කරන ගේම් එක තමයි මේකටත් දීලා තියෙන්නේ. Android version එක උනාට සාමාන්‍ය මැෂින් එකේ තියෙන මේ ගේම් එකේ තියෙන මිෂන්ස් ඒ හැමදේම මේකේ තියෙනවා. ඊට ගේම් එක ගහලා තියෙන කට්ටිය දන්නවා ඉතින් මේ ගේම් එක පටන් ගන්නෙත් මැෂින් එකේ මෙහෙමමයි. පොඩ්ඩක් මේකේ මුලින් යන ඉන්ට්‍රෝ එක පොඩ්ඩක් ඔයාලට බලන්න දෙන්න. ඒතර තේරෙයි සාමාන්‍ය ගේම් එක මේකමයි නේද කියලා. මම මේ ටික ස්කිප් කරලා දාන්නම්. ඔයාලට මේකේ මම අලුත් මිෂන් එකකින් පටන් ගන්න දෙලා කියලා. ග්‍රැෆික් බලුවම තේරෙයි ඔයාලට කොච්චර හොඳට ග්‍රැෆික් මේක සපෝට් කරනවද කියලා. ඒක හේතුව මේක හොඳ GPU එකක් තියෙනවා. ගොඩාක් ෆෝන්ස් වල මේ GPU සපෝට් කරන්නේ නැහැ. නමුත් මේ ගේම් එක මේ ෆෝන් එකේ ගොඩාක් හොඳ GPU එකක් තියෙනවා. GPU ඔප්ෂන් එකක්. Sorry, babe. I'm an ambitious girl. Small time. මම මෙතන වීඩියෝ එක ස්කිප් කරලා දාන්නම්. ගේම් එක රන් කරද්දිත් ඔයාලට තේරෙයි ගේම් එකේ සාමාන්‍ය හිර වෙන්නේ මොකුත් නෑ. සාමාන්‍ය මැෂින් එක මේ ගේම් එකත් හිර වෙනවා. ඒත් මේ ෆෝන් එකේ එහෙම වෙන්නේ නෑ. බලන්න. සාමාන්‍ය මැෂින් එකේ තියෙන GTA ගේම් එකමයි මේකටත් අපිට දීලා තියෙන්නේ. Don't make big trouble for yourself. දැන්ට මම දාලා තින්නේ ගේම් දෙක විතරයි. සාමාන්‍යයෙන් මේක 3 point touch screen එකක් තියෙන්නේ. ආයෙත් තියෙන dual core processor එකක් තියෙනවා, 512 RAM එකක් තියෙනවා. මේවා තමයි basic specifications. බලත් පොඩ්ඩක් මම ඊවට බාන්න ඕනේ නැහැ. තා පොඩ්ඩක් ෆෝන් එක අත ගාලා බලන්න. ගොඩාක් හොඳ facilities තියෙන ෆෝන් එකක්. ගානත් එක බලද්දි ගොඩක් වටිනවා. ඒ කියන්නේ